කොහොමද ඉතින් ළමයි ඔන්න අදත් හැලප රෙසිපියක් තමයි ගේන්නේ. මීට කලිනුත් ගෙනල්ලා ඇති. මේක ඉතින් ඉක්මනට හදිස්සියේ හදන්න සිද්ධ වෙච්ච එකක්. ඉතින් මං ඒත් වීඩියෝ එක නම් කරා පුළුවන් විදිහට. මුලින්ම ඉතින් මේ විදිහට සීනි ටිකක් කරකවලා පාට කරගන්න තමයි හැදුවේ. මොකද හැලප එක අර කළු පාටට වගේ තියෙනකොට තමයි ලස්සන. ওই විදිහට සීනි ටික ඉතින් පොඩ්ඩක් කර වෙනකන් ඉඳලා තමයි වතුර එකතු කළේ. එතකොට අර ලස්සන පාටක් එනවනේ. මෙතෙන්දි මං හැලප ටිකක් වැඩිපුර හදා ගන්නවා. ආරණ්‍ය දානයක් අපිට හම්බුණා. කෙනෙකුට දෙන්න බැහැයි කියලා. ඉතින් කලබලයට තමයි මේ වැඩ ටික කරන්නේ. ඔතන මං ඔන්න සීනි කිලෝ එකකින් 750ක් වගේ එකතු කරගත්තා. මොකද හැලප 30ක් 35ක්වත් හදන්න තමයි මං හිතාගෙන ඉන්නේ. සීනි ටිකත් ওই විදිහට හොඳට දිය කරගන්න ඕනේ. මේකෙදි මේ ගොඩක් වෙලා පැණි උණු කරන්නේ නැහැ. සීනි ටික දිය වෙනකන් විතරයි. ඒ අතරේදී මම ඔන්න ඕකට ලුණුයි එනසාල් ඇට දෙකකුයි කරාපු නැටි දෙකකුයි එකතු කරගත්තා. එතකොට හැලප එක හරිම සුවඳයි. පොඩ්ඩක් බලන්න ඉතින් ලුණු ඊට පස්සේ මම නම් ඉතින් පොඩක් කට සෝදලා දානවා. මේක ඉතින් දානෙට බුද්ධ පූජාටත් අයින් කරන්න ඕනේනේ. ওই විදිහට පැණි ටික හොඳට දිය වුණාට පස්සේ මේකට මම පොල් ගෙඩියක විතර පොල් එකතු කරගන්නවා. පොල් ටිකක් වැඩිපුර ආවම රසයිනේ. කොහොමත් හැලප 30ක් වගේ හදන නිසා ඒ ප්‍රමාණය එකතු කරගත්තා. හැලප ඉතින් ගොඩාක් ලොකු හැලප නෙමේ. සාමාන්‍ය ප්‍රමාණයේ හැලප 30ක් වගේ තමයි හදන්න බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහට ඔන්න පොල් ටිකත් මං විනාඩි 5ක් විතර චුට්ටක් ওই විදිහටම ලිපේ තියලා රත් කරගන්නවා. එතකොට දවස් 3ක් 4ක් යනකම් මේ හැලප මුකුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ මම ඔන්න එකතු කරගන්න ඕනේ පාන් පිටි ටිකයි කුරක්කම් පිටි ටිකයි toy විදිහට එකට දාලා කලවම් කරලා තමයි මේකට එකතු කරන්නේ. මම එතන ගත්ත 400 කුරක්කම් පිටි පැකට් එකකුයි පාන් පිටිත් 400ක් වගේ එන්න. මේ දෙකම ඉතින් සමානව දාන්නත් පුළුවන් අඩු වැඩි කරන්නත් පුළුවන්. පාන් පිටි වෙනුවට ඕනනම් කෙනෙකුට හාල් පිටි ගන්නත් පුළුවන්. මට ඉතින් මේක ටිකක් මෙලකට මම ගොඩක් වෙලාවට හදාගන්නේ පාන් පිටි දාලා නිසා පාන් පිටි තමයි එකතු කරේ. සාමාන්‍යයෙන් ඉතින් ওই දකුණේ වගේ නම් හැලප හදන්නේ හාල් පිටි දාලා. ඒගොල්ලෝ හදන තව ක්‍රමයකුත් තියෙනවනේ මැද්දට පොල් පැණි දාලා. ඒ විදිහකුත් අරගෙන එන්නම්. මේ ළඟදිත් මම ඒව නම් හැදුවා වීඩියෝ කරන්න උන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් කඩාගත්ත කැන්දකොළ ටික හොඳට සෝදලා ওই විදිහට හැලප ටික තුනී කරගන්න ඕනේ. හැලප තුනී කරගත්ත ඉතින් පොඩ්ඩක් අතේ වතුර ගාගෙන තමයි මේක මම කරන්නේ. එතකොට අර ඇලෙන ගතියත් අඩුයි හොඳට තුනී කරගන්නත් පුළුවන්. කොළ ටිකත් හොඳට සෝදලා ගන්න. මොකද මේවැ සත්තු ඉන්න පුළුවන්. ඒ නිසා අර පිරිසිදු කරලා පුළුවන් නම් පිහිදලා ගන්න පුළුවන් නම් හොඳයි. කලින්ම මේ ටික ලෑස්ති කරගෙන තියාගත්තා. මම නිවෙන්න දාන අතරෙම තව පුංචි කතාවකුත් කියන්නම්. මම මුල්ම කාලේ දාපු හැලප වීඩියෝ එකකට ඉතින් කමෙන්ට්ස් නම් ආවා ටිකක් වෙනස් විදිහේ හැලප හදන්නේ ඔහොම නෙමෙයි හාල් පිටි දාන්න ඕන. ඒක ඉතින් එක එක අයට විවිධ ආකාරයට හැදුව හැකි. මේ මුල් රෙසිපි කියලා තියෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට මේ පාන් පිටි දාලා හදනවා. ඉක්මනට හදා ගන්න පුළුවන්. නිතරම පාන් පිටි තියෙන නිසා. හාල් පිටි දාලත් හදන්න පුළුවන් රසයි. මම එහෙමත් හදලා තියෙනවා. තව මේකට අර මං කිව්වේ මැදට පොල් පැණි දාලත් හදන්න පුළුවන්නේ. ඉතින් මම මේ කෑම ಜಾති හදන වීඩියෝස් දාන්නේ හරි ආසාවෙන්. ඉතින් ඒක කෙනෙකුට සමහර විට ගැලපෙන්නත් පුළුවන් නොගැලපෙන්නත් පුළුවන්. ඉතින් මේක ආසාවෙන් බලන කෙනෙකුට තමයි මම මේක දාන්නේ. කවුරුත් වැරදියට හිතන්න එපා. රෙසිපි වෙනස් කරනවා එහෙම නෙවෙයි. මං කොහොම සාමාන්‍යයෙන් මගේ ක්‍රමවලට තමයි ගොඩක් වෙලාවට කෑම හදන්නේ. සමහර දේවල් මං අම්මගෙන් ඉගෙනගත්ත දේවල් තියෙනවා. channel වලින් ඉගෙනගත්ත දේවල් තියෙනවා. මේ හැම දෙයක්ම මට ගැලපෙන විදිහට තමයි මම අදාළ කරගන්නේ. ඔන්න ඉතින් ඔය අතරේදී හැලප ටිකත් ස්ටීම් කරගත්තා. හැලප භාගයක් විතර රයිස් කුකර් එකේ ස්ටීම් කරා. අනිත් භාගේ ප්‍රෙෂර් කුකර් එකේ ස්ටීම් කරගත්තේ. මොකද වෙලා මදි නිසා. ඉතින් හොඳ ගානටම හැලප ටික තැම්බිලා තියෙනවා. විනාඩි 35ක් ස්ටීම් කරගත්තා. ඉතින් මේක අර මේ පාන් පිටි වලින් හැදුවාම චුට්ටක් කර්මෙලක ගතිය හොඳට තියෙනවා. ඉතින් මේ විදිහට හදාගත්තේ පහසුවයි. ඒ ඔක්කොමයි ගැන හිතලා ඔයාලත් හදලා බලන්න. ඕනනම් මේකට හාල් පිටි චුට්ටකුත් එකතු කරන්න ඔය අතරේදී. රසයේ ගුණය ගැන හිතනකොට තව ඕන තරම් දේවල් එකතු කරන්න පුළුවන් ඉතින්. වීඩියෝ එක බලපු ඕගොල්ලන්ට ඉතින් ගොඩාක් ස්තුතියි. ආයෙ අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙන්නම්. ලුලන් හදපු වීඩියෝ එකක් තියෙනවා මේ එකම ඒක අරගෙන එන්නම්. හැමෝටම බුත් සරණයි.